සුබ දවසක් වේවා මගේ හිතවතුනි. ඔබ දන්නවද ඔබේ නිවසට පැමිණෙන මීයන්ගෙන් මහා බරපතල රෝග බෝවීමේ අවදානමක් තියෙනවා කියලා. සමහර ඔබ නිවසට කැලෑවෙන් මීයන් රාත්‍රී කාලයේදී ඇතුල් වෙනවා විය හැකියි. එම මීයන්ගේ ක්‍රියාකාරකම් හේතු කරගෙන මෙම භයානක රෝග ඇති වෙන්න පුළුවන්. මීයන් නිවසේ නිතර ගැවසීම නිසා ඔවුන්ගේ ලෝම හා මුත්‍රා ප්‍රෝටීන් වර්ග හේතු කරගෙන නිවසයන්ට අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. මේ අසාත්මිකතා ඇදුම වැනි රෝග තත්ත්ව හා සමේ අසාත්මිකතා වැනි දේ රෝග ලක්ෂණ විදිහට පෙන්වන්න කරන්න පුළුවන්. මීයන්ගෙන් තවත් බොහෝ රෝග තත්ත්වයක් වන්නේ මීයන්ගේ මල මුත්‍ර මිනිස් ශරීරගත වී ඇතිවිය හැකි රෝගයක් වන මීඋණ රෝගය. ලෙප්ටොස්පයිරොසිස් හඳුන්වන මෙම මීඋණ රෝගය නිවැරදිව ප්‍රතිකාර නොකළහොත් අක්මාව හා වකුගඩු විනාශ වී රෝගියා මරණයට පත් වෙන්න පුළුවන්. නිවසට පැමිණෙන මීයන්ගෙන් තවත් ඇති වන බරපතල රෝගයක් වන්නේ හැන්ටාවයිරස් පල්මොනරි සින්ඩ්‍රෝම් කියන රෝග තත්ත්වය. මෙම රෝගය ආසාදිත මීයන්ගේ මල පහ මුත්‍රා හෝ කෙල මගින් දූෂිත වූ දූවිලි වල වෛරස් අංශු ආශ්වාස කිරීම හරහා බෝ වෙන ශ්වසන රෝගයක්. මේද මිනිසුන්ට මාරාන්තික තත්ත්ව ඇති කරනවා. ඊට අමතරව රැට් බයිට් ෆීවර් මීයන් සපා කෑම නිසා සහ සීරීම නිසා ඇතිවන බැක්ටීරියාවක් මගින් ඇති කරන රෝගයක්. ඊට අමතරව සැල්මොනෙල්ලා ආහාර විෂවීමද මීයන් මගින් සිද්ධ වෙන්න පුළුවන්. බැක්ටීරියා නිසා ඇතිවන මෙම රෝගය බොහෝ විට මීයන් ආහාර මතු පිටින් ඇවිදීම නිසා ඇති වෙන්න පුළුවන්. ලිම්ෆොසයිටික් කෝරියෝ මෙනින්ජයිටිස් කියන ස්නායු ආබාධ ඇති කරන රෝගය මීයන්ගේ කෙල මුත්‍රා හරහා සම්ප්‍රේෂණය වන තවත් වෛරස් රෝගයක්. යර්සීනියා පෙස්ටිස් ලෙස ඉතා දුර්ලභ රෝගයක් තවත් මීයන්ගෙන් පැතිරෙනවා. මෙම ඉතා දුර්ලභ නමුත් මෙම රෝගය මීයන් මත ජීවත් වන මැක්කන් මගින් තමා බෝ වෙන්නේ. ටියුලරේමියාව රෝගය අසාත්මික මීයන් හෝ ඔවුන් තුළ ජීවත් වන මැක්කන් මගින් බොහෝ විට මෙම රෝගයද බෝ වෙන්න පුළුවන්. මේ මාරාන්තිකව තත්ත්වයක් ඇති කරන බැක්ටීරියා ආසාදන තත්ත්වයක්. මීට අමතරව පටිපණු රෝගය හා වටපණු රෝගය ආදී පණු ආසාදනද මීයන් මගින් මිනිසුන්ට බෝ වෙන්න පුළුවන්. දැන් ඔබට වැටහෙනවා ඇති නේද? මීයන් ගේ තුළට ඇතුල් වීම කියන්නේ ඊටාම මරණීය තත්ත්ව ඇති කරන රෝග අපි වෙත ගෙන එන තත්ත්වයක්. ඉතින් මෙම රෝග වළක්වා ගැනීමට ගත හැකි හොඳම පිළියම වන්නේ මීයන් ගේ තුළට ඇතුල් වීම වළක්වා ගැනීමයි. මෙම වීඩියෝ තවත් කෙනෙක් දැනුවත් කිරීමට ෂෙයා කරන්න. මගේ channel එක තාමත් subscribe කර නැත්නම් මෙවැනි වැදගත් වීඩියෝ නැරඹීම සඳහා එය subscribe කර තබා ගන්නා ලෙස ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මම ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.